හෙලෝ තෙරුවන් සරණයි හැමදෙනාටම මම අදත් තරංගව ලස්සන වීඩියෝ එකක් මේ ඔයගොල්ලන්ට කියන්නේ මේ සතිය කොහොමද කියන එක. ඉතින් ඔන්න ඔයගොල්ලෝ දන්නවා හැම සතියකම ඔයගොල්ලෝ බලන් ඉන්න වීඩියෝ එක සතියේ රීඩින් එක ටැරෝ කාඩ්ස් වලට අනුව. ඉතින් 2026 අවුරුද්ද අලුත් අවුරුද්ද. ඉතින් ඔන්න ජනවාරි මාසේ අපි මේ බලන්නේ රීඩින් එක මේ සතිය කොහොමද කියන එක. ඔයගොල්ලන්ට මම විශේෂයෙන් කිව්වා මේ අවුරුද්ද ගොඩක් ලස්සන අවුරුද්දක් වෙයි ගොඩක් නිව් බිගිනින්ස් එහෙම නැත්නම් අලුතෙන් ජීවිතේ පටන් ගන්න දේවල් පටන් ගන්න රැකියාව වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් opportunities විශේෂයෙන්ම ඔගේ ලයිෆ් එකට එක එක විදිහේ opportunities එයි. ඔයා ජීවිතේ අලුතෙන් පටන් ගනි 2025 වෙච්ච ගොඩාක් අත්දැකීම් එකතු කරගෙන. මොකද ගොඩාක් අත්දැකීම් වලට මුහුණ දුන්න අවුරුද්දක් 2025 කියන්නේ. ඉතින් 2026 අවුරුද්ද අලුත් බලාපොරොත්තුත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න අලුතෙන් ඔයාගේ ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු ඉෂ්ට වෙන අවුරුද්දක් වෙයි. මේ අවුරුද්ද ඒක නිසා පොසිටිව් විදිහට හිතාගෙන අනිවාර්යයෙන්ම මේ අවුරුද්දට මුහුණ දෙන පොසිටිව් විදිහට හිතන්න මැනිෆෙස්ට් කරන්න දේවල් කරන්න උත්සාහ කරන්න යමක් අලුතෙන් පටන් ගන්න අඩුම ගානේ තමන්ගේ සිතුවිලි හරි අලුත් විදිහට හිතන්න පටන් ගන්න එක උනත් ගොඩාක් වැදගත්. මොකද හැමදේම පටන් ගන්නවා වගේ සිතෙන් සිතුවිලි වලින් ඉතින් ඊට පස්සේ තමයි වගේ ජීවිතේ ගොඩාක් ඉස්සරහට ලස්සන කරගන්න ඔයා වුණත් මහන්සි වෙන්නේ වැඩ කරන්න. ඉතින් ඒක නිසා අපි බලමු මේ සතිය කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම කියනෝනේ මේ සතිය ගත්තාම එකක් තමයි ගොඩක් කලාවට වට කවුරු හරි කතා කරන්න නැතුව ඉන්නවා නම් විශේෂයෙන්ම පහුගිය අවුරුද්ද වෙන්න පුළුවන් පහුගිය මාසෙ වෙන්න පුළුවන් පහුගිය සතිය දෙකේ වුණත් වෙන්න පුළුවන් කවුරු හරි කතා කරන්න නැතුව ඉන්නවා නම් ඔන්න කාගෙන් හරි කෝල් එකක් මැසේජ් එකක් අනිවාර්යයෙන්ම මෙතන ගොඩාක් කලාවට පෙන්වන්නේ ඉමෝෂනල් සපෝට් එක වාට හරි ස්ලෝ එකේ ආව ගතිය තමයි පහුගිය කාලේ රයිට්. නමුත් ඔන්න ඉස්සරහට ඒ පැත්තෙන් ඔයාට ඉමෝෂනල් සපෝට් එක පැත්තෙන් විශේෂයෙන්ම ගත්තොත් හොඳයි. නමුත් ඔයා ගොඩාක් කලාවට අර පරණ දේවල් මිස් කරන පරණ ජීවිතේ වගේ හිටපු කට්ටිය මිස් වෙන ඒ අය ගැන හිත පොඩ්ඩක් තැවුලෙන් කනගාටුවෙන් ඉන්න සතියක් විදිහට මේ සතියපත් වෙයි. නමුත් good news එක තමයි ඕනට වැඩි හිතන්න එපා. ඔයාට අවශ්‍ය පිළිතුර එහෙම නැත්නම් මැසේජ් එක කෝල් එක එයි. ඒක නිසා පොසිටිව් විදිහට හිතන්න ඕන. නෙගටිව් විදිහට හිතන්න මැනිෆෙස්ට් වෙන්නේ නෙගටිව් දේවල්. ඒක නිසා මම හැම වෙලෙම කියන්නේ පොසිටිව් විදිහට හිතන්න පොසිටිව් දේවල් තමයි මැනිෆෙස්ට් වෙන්නේ ඔයාගේ ලයිෆ් එකට කියලා. රයිට්? ඊළඟට තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සතිය ගැන කියද්දී රැකියාව පැත්තෙන් ගත්තොත් පොඩක් ස්ට්‍රෙස් වෙන ගතිය ඔයාට ටිකක් එක තැනක නතර වෙලා වගේ ලයිෆ් එකේ හිතන ගතිය ඔයා වැඩ කටයුතුත් එක ටිකක් බිසි වෙලා ඒ දේවල් එක චුට්ටක් හිර වෙන ගතිය ඔයාට ඉතින් ලයිෆ් එකේ සමහර තැන්වල මම ඒ ස්ටක් උනේ මෙහෙම ඇයි මම මේක තැනකට මේවා උනේ මගේ සිතුවිලි ඇයි මේ විදිහකට එක තැනකට මේවා උනේ මම මොකද ඉස්සරහට කරන්න ඕනේ කියන එක ඔයාට ටිකක් කන්ෆියුෂන් ගතිය එයි ඒක නිසා ඕනට වැඩි ඒ ගැන හිතන්න එපා හොඳට මතක තියාගන්න පොඩක් නිවී හැනහිල්ල හිතලා බලලා කටයුතු කරන්න. රයිට්? විශේෂයෙන්ම රැකියාව පැත්ත ගද්දී. අනිත් එක තමයි විශේෂයෙන් මෙතන තව කාරණයක් කියනවා. ඒ තමයි ඉමෝෂනලි, ෆයිනෑන්ෂලි ඔයා ටිකක් රැවටෙන්න තියෙන ප්‍රවණතාවය. එහෙම නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන දේවල් ඔයාට ටිකක් ලැබෙන්නේ නැති ගතිය. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අර ඔයා සමහරට හිතනවා අරයා මට ආදරය කරයි, අරයා මගේ හොඳ කියයි, අරයා අර විදියට සලකයි, මේ විදියට සලකයි කියලා බලාපොරොත්තු වෙන විදියට ඔයාට නොලැබෙන නිසා ඔයා කන්ෆියුස් වෙනවා. එහෙම නැත්නම් දුක් වෙන ගතිය, කනගාටු වෙන ගතිය වැඩි. රයිට්? ඒක නිසා හොඳට මතක තියාගන්න වෙච්ච දේවල් අමතක කරලා ඉස්සරහට යන්න විශේෂයෙන් මම කියනවා කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ඔයාට හොඳ නෑ. අනිත් එක තමයි ගනුදෙනු කරද්දී හොඳට මතක තියාගන්න සල්ලි විශේෂම ගනුදෙනු කරද්දී පොඩ්ඩක් පරිස්සමින් එහෙම නැත්නම් නීති අනුකූල විදියට ගනුදෙනු කරන්න මතක තියාගන්න. නෑදෑකම් වලට හිතවත්කම් වලට ගනුදෙනු කරන්න නැතුව ඔයා හොඳට මතක තියාගන්න පොඩ්ඩක් අතේ තියෙන සල්ලි රැකගන්න ඕනටදී මිනිසුන්ව විශ්වාස කරන්න නැතුව. රයිට්? ඒ වගේම තමයි ට්‍රැවලින් තියෙන සතියක් ඔයා එහෙට මෙහෙට යන සතියක් ඔයාට එක වැකේෂන් එකකට යන සතියක් එහෙම නැත්නම් ඔයා වැකේෂන් එකක් ඉවර වෙලා එන සතියක් එහෙම නැත්නම් ඔයාට ට්‍රිප් එකක් යන්න ලැබෙන සතියක් ඔයාට කොහේ හරි කාත් එක්ක හරි එකතු වෙලා ට්‍රිප් එකක් යන්න හම්බ වෙන. එහෙම නැත්නම් ඔයා තනියෙන් හරි මං කොහේ හරි යනවා කියලා හිතන සතියක් තමයි මේ සතිය. ඒ වගේම ගත්තොත් එහෙම පාටි වෙඩින්ස් වෙන්න පුළුවන්, එන්ගේජ්මන්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් get together එකක් වෙන්න පුළුවන්, යාළුවොත් එක්ක මීටින් එකක් වෙන්න පුළුවන්. ඔන්න සෙලිබ්‍රේෂන් එකක් අනිවාර්යයෙන්ම ඔයාට
මේ සතියේ තියෙනවා. පොඩක් අර ෆයිනෑන්ෂල් පැත්තෙන් කන්ෆියුෂන් එක තියෙනවා. නමුත් ඔයාට අවශ්‍ය මුදල් හදල් සල්ලි හැම දෙයක්ම ඔයාට ඉස්සරහට ලැබෙයි. කන්ෆියුස් වෙන්න එපා, කලබල වෙන්න එපා. යුනිවර්ස් එක ලස්සනට ඔයාගේ ෆේවර් එකට වැඩ කරනවා. ඒක නිසා චුට්ටක් කලබල නොවි නිවි හැනහිල්ල ඔයා වැඩ කටයුතු කරනවා නම් හොඳයි. හේතුව තමයි ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ඉස්සරහට ලැබෙනවා. ලැබෙන්නේ නැත්නම් නෑ. මොකද මෙතන තියෙන පොඩක් කන්ෆියුෂන් එක විතරයි. ඒක ඔයා හදාගත්තොත් හරි. අනිත් එක තමයි රැකියාව පැත්තෙන් බිස්නස් එක පැත්තෙන් ඔන්න ලොකු ඩිවලොප්මන්ට් එකක්. විශේෂයෙන්ම ඔයාගේ බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයා මේ වෙලාවෙත් වැඩි දියුණු වෙන ඔයා ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට තීරණ අරගෙන වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන ගතියක් මෙතන පෙන්වනවා. ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඒකෙන් උසස් වීමක් එහෙම නැත්නම් වැඩ කටයුතු තව තවත් ඔයාට හොඳින් කරගන්න ජොබ් එකේ අවස්ථාව හම්බ වෙයි. ඒ වගේ තමයි අලුත් අලුත් අයිඩියාස් ඒ ඔයාට කටයුතු කරන්න. ඔයා ඒ අලුත් අලුත් අයිඩියාස් වලට අනුව ඔයා ඉස්සරහට තීරණ ගනි වැඩ කරයි. විශේෂම මොන මේ සතියේ ඔයාට ෆයිනෑන්ෂල් ස්ටේබිලිටි එක. ඒ කියන්නේ සල්ලි මිල මුදල් වලින් කිසිම හිගයක් වෙන එකක් නැහැ. තිබ්බනම් ප්‍රශ්න ඒවා ඉවර වෙලා ඔයාට ෆයිනෑන්ෂල් පැත්තෙන් හොඳ කාලයක් තමයි එන්නේ. හැබැයි මතක තියාගන්න අර මං කිව්ව කාරණාව කාටවත් රැවටෙන්න යන්න එපා. හිතවත්කම් වලට නෑදෑකම් වලට ගනුදෙනු කරන්න යන්න එපා. ඒ ඇරෙන්න ඔයා ෆයිනෑන්ෂල් පැත්තෙන් ස්ටේබල් වෙනවා මේ සතියේ. අනිත් එක ආදරයේ පැත්තෙන් ගත්තොත් එම හරි ආදරණීයයි. ඕනට වැඩි හිතන්න එපා. මෙතන කාඩ්ස් දෙකක්ම ඇවිල්ලා තියෙනවා ආදරයට. රයිට්. ඉතින් ද ලවර්ස් කාඩ් එක සහ 2 of cups කියන්නේ විශේෂම ආදරයට රිලේෂන්ෂිප් වලට ඒ බෝන්ඩ් එකට තමයි මේ කාඩ් එක එන්නේ. ඉතින් හරි ලස්සනයි මේ සතිය ඔයාලට ලක්ෂරි ලයිෆ් එකක් එහෙම නැත්නම් ලක්ෂරි දේවල් ලයිෆ් එකෙන් මුදල් හදල් පැත්තෙන් ඔයා මොන හරි ලක්ෂරි දෙයක් ගන්න. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය විශේෂම අවශ්‍ය කාරණාව අවශ්‍ය දෙයක් ඔයා ගන්න අවශ්‍ය ගමනක් දෙමනක් කියන හරි ලස්සන කාලයක්. විශේෂම ඔයාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ගොඩක් තියෙන කාලයක් තමයි මෙතන මේ සතිය ඇතුළත කියන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ සතිය වට හරි ලස්සනයි. ඔපචුනිටිස් ගොඩාක් ඒ වැඩ එක පිට එයි. ඒ වැඩ පිළිවෙලින් පිළිවෙලට ඔයා කරගෙන යන්න කලබල වෙන්නේ නැතුව එකින් එක හිමින් කරගෙන යන්න. කලබල වෙන්න එපා පොඩ්ඩක්වත්. මොකද හේතුව තමයි ඔයාට හරි ලස්සනයි. කමියුනිකේෂන් එක පැත්තෙන් ගත්තොත් කමියුනිකේෂන් එක පොඩ්ඩක් ස්ලෝ කරගන්න නම් හොඳයි. ඕනට වැඩි කට්ටියත් එක ඒවා කියන්න යන්න එපා. මොකද ඔයාව වැරදි විදියට තේරුම් ගන්න ගතිය වැඩි. ඉතින් ඒක නිසා ඔයාව තේරුම් ගන්නේ වැරදි විදියට ඔයාගේ කටෙන් පිට වෙන වචන නිසා. ඉතින් ඒක නිසා කතා කරනකොට අනිත් අයත් එක්ක පුළුවන් තරම් ආදරණීය විදියට කතා බහ කරන්න. හොඳින් කතා බහ කරන්න. නැත්තම් ඔයා ඔයාගේ පාඩුවේ පැත්තකටලා ඉන්න කාටවත් උපදෙස් දෙන්න කාටවත් අරග කරන්න මේක කරන්න කියලා ගිහිල්ලා ඔයා අමාරු වැටෙන්න යන්න එපා. මොකද ඔයාව වැරදි විදියට තේරුම් ගන්න ගතිය වැඩි. ඉතින් ෆයිනෑන්ෂල් පැත්ත හොඳයි, ආදරේ පැත්ත හොඳයි, හිතේ සැනසීම වලට ගොඩක් වෙලාවට මේ සතිය තුල හම්බ වෙයි. ඒක නිසා හොඳට මතක තියාගන්න හරි ආදරණීය විදියට මේ සතිය ගෙවෙනවා. පොසිටිව් විදියට හිතන්න, පොසිටිව් දේවල් කරන්න, පොසිටිව් ගමනක් යන්න, මයින්ඩ් සෙට් එකක්, පොසිටිව් මයින්ඩ් සෙට් එකක් අනිවාර්යයෙන්ම හදාගන්න. ඒක ගොඩාක් වැදගත්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ මේ සතිය සහ අවුරුද්ද හරිම ලස්සන වෙන්න කියලා. පර්සනල් රීඩින් ඕන කවුරු හරි ඉන්නවනම් මැසේජ් එකක් දාලා තියන්න. විශේෂයෙන්ම 2026 අවුරුද්ද ඔයාට කොහොමද කියලා විශේෂයෙන්ම දැනගන්න ඕන. ඒත් මැසේජ් එකක් දාලා තියන්න. ෆෝන් නම්බර් එක තියෙනවා account එකේ. YouTube account එකට ගිහිල්ලා බලුවොත් අරගෙන මැසේජ් එකක් දාලා තියන්න. ඉතින් සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න, ආදරයෙන් ඉන්න. ත්වන් සරණයි හැම දිනාට. ආදරේ.